ඔයාටත් මේක වෙලා තියෙනව නේද? ෆෝන් එක ගන්නව එක රීල්ස් එකක් බලන්න කියලා හිතාගෙන. හැබැයි පැය දෙක තුනක් ගියාත් ෆෝන් එක පැත්තකින් තියන්න හිතෙන්නේ නැහැ. ඇයි අපි එක්සෑම් එකට පාඩම් කරනවට වඩා වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන එක, රීල්ස් බලන එක මෙච්චර සතුටක් දෙන්නේ? ඇත්තටම ඔයාගේ මොළය ඇතුලේ සතුට දෙන හොරෙක් ඔයාව නොමග යවනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අද අපි කතා කරන්නේ ඔයාගේ ජීවිතයම පාලනය කරන, ඔයාව ඇබ්බැහිවීම් වලට ඇදලා දාන ඩොපමීන් රහස මේ මොළයේ එක්ක ක්‍රියා කරන්නේ කොහොමද කියලා. Mind Boost ලංකා channel එකේ Brain Video Series එකේ 5 වෙනි වීඩියෝ එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ තමයි 5 වෙනි වීඩියෝ එක. ඔයා අපේ වීඩියෝ බලපු කෙනෙක් නම් ඔයා දන්නවා Brain Video Series එකේ වීඩියෝ 8ක් තියෙනවා. ඒකෙන් 4ක් දැනටමත් කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඉතින් මේ 5 වෙනි වීඩියෝ එක කලින් අපි මතකය, එතකොට තීරණ ගන්න කොහොමද, මොළයත් එක්ක මේ දේවල් ක්‍රියා කරන්නේ කොහොමද කියලා කතා කරා. ඉතින් මේ තමයි 5 වෙනි වීඩියෝ එක. අපි අද කතා කරන්නේ කාටත් පොදු මාතෘකාවක්. මොනකද්ද? ඇබ්බැහිවීම සහ උනන්දුව නැතිකම. මෙන්න මේ ඇබ්බැහිවීම තමයි මේ හැම දෙයකටම හේතුව වෙන්නේ. ඉතින් අපි අද කතා කරමු මේ ඇබ්බැහිවීම වලට ප්‍රධාන හේතුවක් වන ඩොපමීන් රසායන ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ මෙන්න මේ මොළයත් එක්ක කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. මොකද්ද මේ ඩොපමීන් කියලා කියන්නේ? ඩොපමීන් කියන්නේ හරියට මොළයෙන් නිකුත් කරන තෑග්ගක් වගේ. අපි රසවත් කෑමක් කෑවම, වීඩියෝ ගේම් එකක් දින්නම, නැත්නම් Facebook එකේ ෆොටෝ එකකට ලයික් ආවම අපේ මොළය ඩොපමීන් නිකුත් කරනවා. ඒකෙන් අපිට ලොකු සතුටක් දැනෙනවා. ඩොපමීන් කියන්නේ ඇත්තටම මේ සතුටම නෙමෙයි. දැන් ගොඩක් තැන්වලදී අපි අහලා තියෙන මේ ඩොපමීන් කියන එක ඇබ්බැහිවීමක් වෙන්න හේතුව සතුට කියලා. ඇත්තටම ඩොපමීන් මේ ඇබ්බැහිවීමක් වෙන්න හේතුව සතුට විතරක්ම නෙමෙයි. මේකේ තියෙන පොඩි දෙයක්. මෙන්න මේ ඩොපමීන් ක්‍රියාවලිය, එහෙනම් ඩොපමීන් කියන රසායනය පොඩි බලාපොරොත්තුවක් දෙනවා අපිට. ඊළඟ රීල්ස් එකේ, ඊළඟ මිෂන් එකේ මොන වගේ දෙයක් වෙනවද කියන කුතුහලය ඇති කරලා තමයි මෙන්න මේ අපිට මෙන්න මේ ඇබ්බැහිවීම හදන්නේ. ඔයා දන්නවා දැන් වීඩියෝ ගේම් එකක් ගැවුවොත් එහෙම ඒක වින් කරාට පස්සේ අපිට අමුතු ෆීලිං එකක් එනවා. ඊළඟ ස්ටෙප් එක මොන වගේ එකක් වෙයිද? ඒක අපිට කොහොම හරි ඒකත් try කරලා බලන්න ඕන කියලා. එතකොට ලයික් එකක් වටුනම මේ පෝස්ට් එකට මෙන්න මෙච්චරක් ලයික් ප්‍රමාණයක් වැටුණා. අපි ඊළඟට try කරනවා ආයි ඊට වඩා හොඳ ලයික් ප්‍රමාණයක් ගන්න කියලා තව ඇබ්බැහිවීමෙන් ඒ සෝෂල් මීඩියා එක ඒ විදිහට ෆලෝ කරනවා. ඉතින් ඇබ්බැහිවීම වෙන්න මෙන්න මේ ඩොපමීන් කියන්නේ සතුට ගෙනත් දෙනව විතරක්ම නෙමෙයි, කුතුහලයක් ඇති කරනවා. ඒ වගේම බලාපොරොත්තුවක් ඇති කරනවා. අද ලෝකයේ ඩොපමීන් ලේසියෙන් එකතු කරගන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මේවට අපි කියනවා චීප් ඩොපමීන් කියලා. සෝෂල් මීඩියාවල, එහෙම නැත්නම් මත්ද්‍රව්‍යවල, වීඩියෝ ගේම් වල, ටීවී සීරියස්, ඉතින් මෙන්න මේ වගේ දේවල් තමයි මෙන්න මේ චීප් ඩොපමීන් වලට එකතු වෙන්නේ. ඔයා හිතන්න ඔයාගේ මොළය කියන්නේ බැංකුවක් කියලා. මෙන්න මේ බැංකුවට ලේසියෙන් සතුට ලැබෙනකොට, එහෙම නැත්නම් ලේසියෙන් සල්ලි ලැබෙනකොට ඔයා ඒව ඉක්මනින් වියදම් කරනවා. නැත්නම් වියදම් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මොකද මේව ලැබෙන්නේ ලේසියෙන්. ඔයාට ඒකේ අගය වැඩිය තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම මොකද වෙන්නේ? අමාරු වැඩක් කරන්න ඔයාට හිතෙන්නේ නැහැ. කම්මැලි හිතෙනවා. මොකද අර ලේසියෙන් එන දේට ඔයාව ඇබ්බැහිවීම වෙලා ඉවරයි. ඔයා නිකමට හිතන්න, ඔයා ඔට්ටු අල්ලන තරඟ තියෙනවනේ. අන්නේ ඔට්ටු අල්ලන තරඟෙක ඔයා අඩු වැඩි කියලා දාලා, වැඩි හෝ අඩු අල්ලලා ඔයා අල්ලපු එක එනවා. එකපාරක් දින්නට පස්සේ මොකද වෙන්නේ? හරිම ලේසියිනේ මේ සල්ලි හම්බ කරන්න කියලා ඔයාට ඔළුවට අර ඩොපමීන් හිට් වෙලා මොකද වෙන්නේ? රසායන ක්‍රියාව වෙලා සතුටක් ගෙන දෙනවා. එතකොට ඔයාට තව පොඩි බලාපොරොත්තුවකුත් දෙනවා. තව එකක් දාන්න, ඊළඟ එකෙත් ආවොත් තව ටිකක් එකතු වෙනවා. මේක හරි ලේසි වැඩක්නේ. එතකොට ඒ වගේ හම්බ වුණාට පස්සේ ඔයා ඒව වියදම් කරන්න, ඒ කියන්නේ ඊළඟ ඔට්ටු අල්ලන. ඔයා පොඩ්ඩක් ඒ කියන්නේ දෙපාරක් හිතන්නේ නැහැ ඊළඟ ඔට්ටුවේ මේ ඔක්කොම දාදි පෙරදුනොත් මොකද වෙන්නේ කියලා. උදාහරණයක් විදිහට හිතන්න නිකන් ඔයා පාඩම් කරන්න හෝ රස්සාවක් කරන්න වගේ අමාරු දේවල් කරන්න ඕන වෙන අවශ්‍ය වෙන ශක්තිය මොකද වෙන්නේ? නැති වෙලා යනවා. මොකද අර ඊට වඩා මොළය තේරුම් ගන්නවා ඩොපමීන් ගන්න, එහෙම නැත්නම් මේ සතුට ගන්න ලේසි ක්‍රම තියෙනවා කියලා. අන්න ඒ නිසා තමයි අපිට අමාරු වැඩක් කරන්න හිත දෙන්නේ නැත්තේ. දැන් ඔයා දන්නවා මෙන්න මේ ඇබ්බැහිවීම ඇති වෙන්නේ කොහොමද කියලා. මම ඔයාලට කියලා දුන්නා මෙන්න මේ ඩොපමීන් කියන රසායනය නිසා තමයි මෙන්න මේ ඇබ්බැහිවීම ඇති වෙන්නේ කියලා. ඒත් මෙන්න මේ ඩොපමීන් කියන්නේ දැන් ඇත්තටම අපිට සතුට ගෙන දෙන එකක් නේ. ඒ කියන්නේ අනවශ්‍ය සතුටක් ගෙන දෙන එකක් නෙවෙන්නේ. එහෙම වුණාට පස්සේ මේ ඇබ්බැහිවීම ඇති වෙන්නේ. ඉතින්දී මම තව පොඩි කරුණක් කිව්වා, මේ සතුට ගෙන දෙන විතරක්ම නිසා නෙවෙයි
අපිට පොඩි බලාපොරොත්තුවක් දෙනවා කියලා. ඔයා හොඳට බලන්න. ඒ වගේ අනවශ්‍ය සතුටක් ගෙන දෙන තැන්වලදී ඔයා හොඳට බලන්න. ඒ තැන්වලදී අපිට බොරු බලාපොරොත්තුවක් දෙනවා. ඒ කියන්නේ ඊළඟ එකෙත් මෙන්න මෙහෙම වෙයි කියලා, මෙන්න මෙහෙම වෙයි කියලා. ඒක කොහොම වෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ඒ වෙලෙදී අපිට අර පළවෙනි මිෂන් එක දින්නට පස්සේ වින් කරාට පස්සේ එන සතුටත් එක්ක ඊළඟ එකේ මීට වඩා සතුටක් දෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් එක්ක කුතුහලයක් එක්ක මේ අපිව ගෙනියනවා. එතකොට එන්නේ ඒක නිසා තමයි අපි ඇබ්බැහිම් වලට එන්නේ. දැන් අර එක රීල්ස් එකක් බලලා ඒ රීල්ස් එකෙන් ඔයාලට ලැබුණු සතුටත් එක්ක ඊළඟ එකේ තව මොන වගේ වෙයිද? තව මොන වගේ වෙයිද කියලා හිතනවා. අන්න ඒක නිසා තමයි මෙන්න මේ ඇබ්බැහිවීම් වලට ඇති වෙන්නේ. දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ තමයි මෙන්න මේ ඇබ්බැහිවීම් වලින් කොහොමද ගැලවෙන්නේ කියලා. ඉතින් මම අද ක්‍රියා දෙන්නම්. මෙන්න මේ මොළයත් එක්ක සම්බන්ධව මෙන්න මේ ඇබ්බැහිවීම් එහෙම නැත්නම් මේ ඩොපමීන් වලින් බේරිලා අනවශ්‍ය විදියට සතුට එන එක නවත්තලා කොහොමද අපේ වැඩ ටික කරගන්න කියලා. මම ඒකට අද ක්‍රම 3ක් කියලා දෙන්නම්. අපි යමු පළවෙනි එකට. පළවෙනි එක තමයි ඩොපමීන් ඩිටොක්සි. මේක නිකන් හරියට ඔයා හිතන්න නිතරම සීනි කන කෙනෙක්ට සාමාන්‍ය කෑමක් දුන්නට පස්සේ එයාට ඒකේ රසෙ නැහැ. ඔයා නිතරම රීල්ස් බලනවා කියන්නේ මොළයට දිගටම සීනි දෙනවා වගේ වැඩක්. එතකොට අර පාඩම් කරන එක, වැඩ කරන එක වගේ සාමාන්‍ය දේවල් හරිම තිත්ත විදියට තමයි දැනෙන්නේ. එතකොට මොකද කරන්න ඕන? මෙන්න මේ ඩොපමීන් ඩිටොක්සි ක්‍රමයේදී ඔයා කරන්නේ අර දේවල් වලින් ඈත් වෙලා ඉන්න එක. ඒ කියන්නේ සතියකට දවසක්, එහෙම නැත්නම් දවසකට පැය දෙක තුනක් මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඔයා සම්පූර්ණයෙන්ම ඉන්ටර්නෙට් එකෙන් ඈත් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ඔයා රීල්ස් බලන එකෙන් මේ දේවල් වලින් ඈත් වෙලා වෙනවා. එතකොට වෙන්නේ අර රසනහර මොකද වෙන්නේ? ටික ටික පිරිසිදු වෙනවා. ඊට පස්සේ ඔයාට අර උනන්දුවක් ඇති වෙනවා වැඩ කරන්න. අන්න අර ඇබ්බැහිවීම් වලින් චුට්ට ඈත් වෙනවා. ඉතින් මෙන්න මේක තමයි පළවෙනි ක්‍රමය. දෙවෙනි එක තමයි මුලින්ම අමාරු වැඩේ කරන එක. අපේ මේ මොළය හරියට නිකන් දඟකාර ළමයෙක් වගේ. එයා හරි සතුටුයි ලේසියෙන්ම සතුට ලබා ගන්න. එහෙම නැත්නම් ලේසියෙන්ම ඉවර කරන්න පුළුවන් වැඩේ ඉස්සෙල්ලම කරන්න. ඉතින් මෙන්න මෙහෙම වුණාට පස්සේ වෙන්නේ මුළු දවසම ඔයා උදේ පාන්දරම නැගිටලා රීල්ස් බලලා ලේසියෙන්ම සතුට දුන්නට පස්සේ මුළු දවසම කම්මැලි. ඉතින් මේකට මොකද කරන්නේ? මෙන්න මේ මුලින්ම අමාරු වැඩේ කරන එක. උදේ නැගිටපු ගමන් අන්නේ පොඩි ළමයට ඕනේ දේ දෙන්නේ නැතුව එදා තියෙන අමාරු වැඩේම මුලින්ම දුන්නට පස්සේ එයා ඒ අමාරු වැඩේ කළේ ඉවරට පස්සේ මොළයට දැනෙන්නේ හරිම ලොකු ජයග්‍රහණයක් වගේ. අන්න ඒ වෙලාවේදී ඔයාගේ මොළයට එන ඩොපමීන් වල සතුට ඔයාගේ මුළු දවසම සාර්ථකත්වයට පත් කරන්න තමයි ඒ ඩොපමීන් එහෙම නැත්නම් ඒ සතුට එන්නේ. අර රීල්ස් බලලා එන සතුටෙන් එන්නේ මොකක්ද දන්නවද? මොකද ලේසියෙන් එන සතුට පස්සේ අමාරු වැඩ තියෙනකොට ඔයාට කම්මැලිකමක් තියෙනවා අර අමාරු වැඩේ කරන්න. හැබැයි මුලින්ම ඔයාව අමාරු වැඩේ කරාම ඒ අමාරු වැඩෙන් එන ලොකු ජයග්‍රහණයත් එක්ක ඊළඟට එන සුළු වැඩ අනේ මේක සුළු දෙයක් නේ කියලා ඔයා මේ වැඩ ටික නෝමල් එකේ කරගෙන යනවා. මොකද අර උදේම කරේ උදේම ඩොපමීන් හිට් කරගත්තේ ලේසියෙන් නෙමෙයි අමාරු වැඩේ කළා. ඉතින් අන්න ඒක තමයි මෙන්න මේ අමාරු වැඩේ මුලින්ම කරන්නේ. ඉතින් මේක තමයි මේ දෙවෙනි ක්‍රමය. තුන්වෙනි එක තමයි ස්වභාව ධර්මය සහ ව්‍යායාම කියලා කියන්නේ. මෙන්න මේ ස්වභාව ධර්මය සහ ව්‍යායාම කියන එක ඔයා මීට කලින් අහලා නැතුව ඇති. ඒ කියන්නේ මෙන්න මේ ඇබ්බැහිවීම වලට ව්‍යායාම කරන්න ස්වභාව ධර්මයත් එක්ක ඔයා කාර්යය ගත කරන්න කියන වගේ ඔය කතා අහලා ඇති. හැබැයි ඇබ්බැහිවීම එක්ක මොළය එක්ක සම්බන්ධව මොකද්ද වෙන්නේ කියලා ඔයා මීට කලින් අහලා නැතුව ඇති. දැන් මෙන්න මේ ඇබ්බැහිවීම වලට ඔයා දන්නවා සෝෂල් මීඩියා වලින් එන්නේ. මෙන්න මේක බලන්න. සෝෂල් මීඩියා වලින් එන්නේ හරියට නිකන් කෘත්‍රිම රසායනික ආහාරයක් වගේ. ඒ කියන්නේ කෘත්‍රිමව හදපු ආහාරයක් වගේ තමයි මෙන්න මේ සෝෂල් මීඩියා වලින් ලැබෙන සතුට. හැබැයි ඔයාට ස්වභාව ධර්මයේ එහෙම නැත්නම් ව්‍යායාම කරන එකකින් ලැබෙන්නේ හරියට නිකන් නිරෝගී ස්වභාවික පළතුරකින් ලැබෙන පෝෂණයක් වගේ. ඉතින් කොහොමද මේ දේ කරන්නේ? මේ දේ කරන්න ඔයා දිනකට දවසකට විනාඩි 15ක්වත් ඇවිදින්න යන්න ඕන. එහෙම නැත්නම් ව්‍යායාම කරන්න ඕන. එතකොට ඔයාගේ මෙන්න මේ මොළයේ ස්‍රාවය වෙන්නේ ඊටමත් පිරිසිදු ඩොපමීන්. එහෙම නැත්නම් පිරිසිදු ආහාර. ඒකෙන් ඔයාගේ මතක ශක්තිය වගේම මානසික සුවය පුදුමාකාර විදියට හැදෙනවා. මොකද මේකෙන් ලැබෙන්නේ අපිට ස්වභාවික ලැබෙන පෝෂණයක්. මොකද අර ඔයා හොඳටම දන්නවා කෘත්‍රිමව ගන්න දේවල් වලට වඩා ස්වභාවිකව අපි ගන්න ආහාරවල තමයි පෝෂණය වැඩි. අර බෙහෙත් ගහලා ගන්න ඒවට වඩා. ඉතින් ලෙඩ රෝග නැහැ. අන්න ඒ වගේ තමයි මෙන්න මේ ස්වභාව මේ තුන්වෙනි කරුණ තුන්වෙනි ක්‍රමේදී ස්වභාව ධර්මයත් එක්ක කාලය ගත කරන එක එහෙම නැත්නම් ව්‍යායාම කරන එකෙන් ලැබෙන ඩොපමීන් අර සෝෂල් මීඩියා වලින් ගන්නවා වගේ නෙමෙයි. අපේ මනස හරිම සහනයක්. එහෙම නැත්නම් වැඩ කරන්න
උනන්දුවක් දෙන දෙයක්. ඇබ්බැහිවීම ඇති වෙලා කම්මැලි කරන දෙයක් නෙවෙයි. ඉතින් මෙන්න මේ ක්‍රම තුනෙන් තුන්වෙනි එක ගොඩක් ප්‍රබලයි. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඔය ට්‍රැවල් කරන එකේදීත් උනත් ට්‍රැවල් කරන වෙලාවේදී අපි ට්‍රැවල් කරන්න ඕන ස්වභාව ධර්මයත් එක්ක. ඉතින් මේ වෙලාවේදී අපේ ඩොපමීන් හිට් වෙද්දී මෙන්න මේවා අපේ ඇත්තටම හොඳ ඩොපමීන් තමයි අපේ ඇඟට එන්නේ. එහෙම නැත්නම් අපේ මනසට එන්නේ. ඉතින් මේ තුන්වෙනි ක්‍රමය ගොඩක් වැදගත්. ඉතින් මම ඔයාට අද කියලා දුන්නා මොකද්ද මෙන්න මේ ඩොපමීන් එක්ක වෙන ඇබ්බැහිවීම කියලා. එතනදී බලාපොරොත්තුවක් දෙනවා කියලා කිව්වා. අන්න ඒකේ එන කුතුහලයත් එක්ක තමයි මෙන්න මේ අපිට අනවශ්‍ය සතුටක් එනවා කියලා කිව්වේ. එහෙම නැත්නම් ඇබ්බැහිවීමක් වෙනවා කියලා කිව්වේ. ඉතින් මේවෙන් මිදෙන්නත් මම ක්‍රම තුනක් කතා කරා. ඩොපමීන් ඩිටොක්ස් එක කතා කරා. ඔයා සීමාවෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ දවසකට මෙන්න මෙච්චර ප්‍රමාණයක්, එහෙම නැත්නම් සතියකට මෙච්චර ප්‍රමාණයක් ඔයා ඒ දේවල් වලින් ඈත් වෙලා ඉන්න ඕනේ. ඊළඟට මම කිව්වාට මුලින්ම අමාරු වැඩේ කරන්න කියලා. ඒකෙන් ඔයාගේ උදේ පාන්දර රීල්ස් එකක් බලලා එන සතුට නිසා දවසම කම්මැලි වෙනවට වඩා උදේම අමාරු වැඩ කරලා එන ඒ ලොකු ජයග්‍රහණයේ සතුට ඔයාගේ දවසම ප්‍රබෝධවත් කරන ඩොපමීන් තමයි එන්නේ. ඊට පස්සේ තුන්වෙනි එකේදී කතා කරා ස්වභාව ධර්මයත් එක්ක සහ ව්‍යායාමත් එක්ක ඔයා නිරෝගී ඩොපමීන්. එහෙම නැත්නම් අර රසායනික ආහාර වෙනුවට පෝෂ්‍යදායී ආහාර ගන්න කියලා. ඉතින් මෙන්න මේ ක්‍රම තුන තමයි ඔයා ඇබ්බැහිවීම වලින් මිදෙන්න කරන්න ඕන දේවල් තුන. ඉතින් මෙන්න මේ ඩොපමීන් කියන්නේ ඇත්තටම එහෙම නැත්නම් මෙන්න මේ සතුට කියන්නේ සතුට ලබා ගන්නවා කියලා කියන්නේ වරදක් නෙවෙයි. හැබැයි ඒ සතුට නිසා ඔයාව පාලනය කරන ගන්න දෙන්න හොඳ නැහැ. අන්න එහෙම වුණොත් වරදක්. ඉතින් මෙන්න මේ ඇබ්බැහිවීම වලින් මිදිලා අපි අලුත් පුරුදු හදාගන්න හදනවා. මෙන්න මේ ඇබ්බැහිවීම වලින් මිදිලා අලුත් පුරුදු හදාගන්න හැදුවට හැමෝටම මේ දේවල් කරගන්න බෑ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ ඇබ්බැහිවීම තේරුම් අරගෙන මේවෙන් මිදිලා අලුත් පුරුදු හදාගන්න හැදුවත් අපි මෙච්චර කාලයක් කරගෙන ආපු පුරුද්ද ඒවා අතෑරගන්න බැරි වෙනවා. මෙන්න මේකට අපි ඊළඟ දවසේ කතා කරනවා ඊළඟ වීඩියෝ එකෙන්. එහෙම නැත්නම් බ්‍රේන් වීඩියෝ සීරීස් එකේ 6 වෙනි වීඩියෝ එකෙන් අපි කතා කරන්න එනවා නියුරෝප්ලාස්ටිසිටි ගැන. ඉතින් මෙන්න මේ සංකල්පයත් එක්ක අපි එහෙනම් ඊළඟ දවසේදී කතා කරමු අලුත් පුරුදු කොහොමද ඇති කරගන්නේ කියලා. එහෙනම් අදට සුබ දවසක්.